දෙවියන් වහන්සේ කරුණාව අපි මැද්දේ මහත් පවතිනවා. උන්වහන්සේ තුල අපිට උන්වහන්සේව නමස්කාර කරන්න ලැබීම ඉතාමත්ම මහත් වටිනාකමක් සහ වාග්යක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව යමෙකුට එළිදරව් වෙනවා කියලා කියන්නේ ඒක ඉතාමත්ම ජීවිතයේ වාසනාවක්. ඉතින් අද දවසේදී දෙවියන් වහන්සේ අප සභාව එකමුතු කරලා විවිධ ජාතීන්, විවිධ භාෂාවන්, විවිධ ගෝත්‍ර මේ හැමෝම එක තැනකට උන්වහන්සේ ගෙනෙල්ලා අලංකාර සභාවක්, එක්සත් සභාවක් උන්වහන්සේ ඇති කරලා තිබෙනවා. ඉතින් ඒක අද අපි මෙතන ජාතීන් කීපයක් හමු වෙනවා වෙන්න පුළුවන්. නමුත් අද දවස ගත්තාම ඔබ දන්නවා පොළොවේ කාලය පොළොව කැරකෙන හින්දා වෙනස් වෙනවා. ඒ කියන්නේ අද අපිට උදේ වුණාට සමහරවිට ඇමරිකා එක්සත් ජනපදයේ පැත්තට රෑ පැය 24 පුරාම හැම ජාතියක්ම নমස්කාර කරන්නා වූ එකම දෙවියන් වහන්සේ අපි අදහන්නේ. ඉතින් මේ දෙවියන් වහන්සේ විශ්වය ඒකට හේතුව තමයි අපි අදහන දෙවියන් වහන්සේ විශ්වය නිර්මාණය කළා වූ අපිට පේන දේවල්, නොපෙනෙන දේවල්, අපිට බලා ගන්න බැරි දේවල්, අපි නොදන්න දේවල් මේ හැම එකක්ම නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ අපිට එළිදරව් වෙලා අවසానයි. ඒ නිසා කිසිම හේතුවක් නිසා, කිසිම බලපෑමක් නිසා, කිසිම අමාරුකමක් නිසා, කිසිම රෝගයක් නිසා මේ දෙවියන් වහන්සේව අපි අත්හරින්නේ ඇයි? ඒකට කිසිම හේතුවක් නැහැ. ඉතින් මේ එපිස පොත බයිබලයේ තිබෙනා වූ විශේෂතම පොතක් අපෝස්තල පවුල්තුමා විසින් ලියන ලද. ඉතින් ඒකේ අපි 3 වෙනි පරිච්ඡේදයේ ඉන්නේ. අද දවසේ මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා 13 වෙනි පදයේ දක්වා 14 වෙනි පදයේ ඉඳලා 21 වෙනි පදයේ දක්වා තියෙන පවුල්තුමාගේ යාඥාව. මේ ස්ථානයේ අපිට දකින්න පුළුවන් කිතුණු අපිට එහෙම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තා වූ අපිට ඇති අති විශාල වාසනාවන්තකම, අති විශාල ප්‍රතිලාභය ගැන සමහර වෙලාවට අපි අපේ ජීවිතය දිහා බැලුවහම අපිට හිතෙනවා සමහර මේ ජීවිතයට කිසි තේරුමක් නැහැ, අරමුණක් නැහැ. සමහර වෙලාවට අපි විඳින දුක් කිව්වහම ඒවා වේදනාකාරී දුක් වෙන්නත් පුළුවන්, මානසයේ ඇති වෙන දුක් වෙන්නත් පුළුවන්. ඒවට ඇයි අපි එහෙම දුක් විඳින්නේ? මේ දෙවියන් වහන්සේ ඉන්නවද කියලා සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන්. ඒකම අපිට වඩා වෙනස් කෙනෙක් එක්ක එකමුතු වෙලා වැඩ කරන්න, අපිට වඩා වෙනස් සිතුවිලි දරන, වෙනස් ආකල්ප තියෙන අයත් එක්ක එකට වැඩ කරන්න ගියාම සමහර වෙලාවට අපිට අමාරුකමක් දැනෙන්න පුළුවන්. ඉතින් අද අපි බලන්න යන්නේ එපිස 3 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 13 වෙනි පදවලින් අපිට පාවුල්තුමා පෙන්වන්නේ අපේ ජීවිතය අපිට පෙනෙනවට වඩා, අපි දකින්නට වඩා විශාල දිව්‍යමය සැලැස්මක කොටසක් බව. අපි සමහර විදිහට ඒ පීඩාවල් පවා ඒ සැලැස්මට අත්‍යවශ්‍යයි. ඒවා දෙවියන් වහන්සේ අපේ ජීවිතේ නියම කරලා තියෙන දේවල්. හැබැයි මේ හැම දෙයකින්ම අපි අවසානයේදී අති විශාල ජයග්‍රහණයක් ලබන්නට යනවා. ඉතින් අද මේ දේශනාවට මාතෘකාවක් දෙනවා නම් ඒක තමයි අභිරහස. අභිරහස විතරක් නෙමෙයි, අභිරහස හෙළිදරව් වූ විට. ඉතින් බයිබලයේ පුරා මේ අභිරහස ගැන කතා කරනවා. උප්පත්ති එකේ ඉඳලා මලාකී පොත දක්වා කතා කරපු අභිරහස නව ගිවිසුම තුල ඉටු වෙනවා. හැබැයි මේ පාවුලතුමා මේ එපිස පොත ලියන කාලයේදී නව ගිවිසුම ග්‍රන්ථයක් විදිහට පරිපූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒක අපි මනසේ තියාගන්න ඕනේ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ බයිබලය තුල ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ මේ අභිරහස දුන්නේ අපොස්තලවරුන්ට, අනාගත වක්තෘවරුන්ටත් කියලා. ඒතර මෙතන අනාගත වක්තෘවරුන් කිව්වහම නව ගිවිසුමේ සිටින අනාගත වක්තෘවරුන්ට මේ අභිරහස එලි කරාලු. ඒතකොට නව ගිවිසුමේ සිටින අනාගත වක්තෘවරු අනාගතය ගැන වැඩිපුර කතා කළේ නැහැ. ඒගොල්ලෝ කතා කළේ ඒගොල්ලන්ට එළිදරව්ව දුන්නා මේ ලියන්න තියෙන නව ගිවිසුම ගැන. ඒකයි ඔවුන්ගේ තිබෙනා වූ අනාගත වක්තෘමය ස්වභාවය. ඉතින් අද ප්‍රොෆෙට්ලා අනාගත වක්තෘවරු ගොඩාක් බිහි වෙලා ඉන්නවා. ඔවුන් අනාගතය ගැන කියනවා. මං කියන්නේ අනාගතය ගැන කියන්නේ අද ලංකාවේ තියෙන්නේ කාලගුණ දෙපාර්තමේන්තුව විතරයි. ඉතින් ඒකේ තමයි අනාගතය කියන අය ඉන්නේ. එහෙම නැත්නම් පාරට ගියහම අත බලපුවාම බොරුවට අනාගතය කියන අයත් ඉන්නවා. මුහුණ බලලා අනාගතය කියන අයත් ඉන්නවා. ඉතින් අද අලුත් කිවිසුමේ අනාගත වක්තෘවරුන් යයි කියලා කියන්නේ මේ ලියලා තිබෙන බයිබලය, ලියලා තිබෙන දේවල් හරියට පහදලා දෙන්න පුළුවන් වුණා වූ අයට. පවුලතුමාගේ කාලේ අනාගත වක්තෘවරුන් යයි කියන්නේ ඒ වෙලාවේ නව කිවිසුම ලියලා තිබුණ නැති හින්දා ඔවුන්ට දෙවියන් වහන්සේ විසින් එළිදරව් කරපු කරුණු ඔවුන් ජනතාවට උගන්වන්න පටන් ගත්තා. ඉතින් පවුලතුමා දිහා බැලුවහම ඔහුත් එක්තරා පැත්තකින් අපොස්තලවරේ ප්‍රධාන වශයෙන්ම ඔහු අනාගත වක්තෘවරයෙකුත් වෙනවා. හේතුව තමයි ඔහු මේවා වෙන පොතකින් බලාගෙන ලියන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔහුට දුන්නා වූ එළිදරව්ව. ඒක තමයි මෙතන තිබෙන්නේ. ඒ නිසා අපි මේ අභිරහස පාවුලතුමාට එළිදරව් වුණ ආකාරය, ඒ අභිරහස ඔහු ප්‍රකාශ කරන ආකාරය. ඉතින් මේ අභිරහස මොකද්ද? දැන්
මේක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම කැමති පොඩි කතාවක් කියන්න. මේ කතාවක් කියන්නේ මේක කතන්දරයක් නෙමෙයි. මෙන්න මේ වගේ දෙයක්. විවිධ නිර්මාණ තිබෙනවා. චිත්‍ර, එතකොට මැහුම්. දැන් අපේ ගෙදර આવොත් අපේ බිත්තිය ගහලා තියෙනවා. අපේ අම්මා මහලා තියෙන මැහුම් ගොඩාක් ලස්සන පින්තූර මම එකතුවක් විදියට ගහලා තියෙනවා. ඒ වගේ කලා නිර්මාණ. මේ කලා නිර්මාණ අතර තිබෙනවා මොසයික් නිර්මාණ කියලා. මොසයික් නිර්මාණ කියන දේ මං හිතන්නේ ඔබ අද දන්නේ ඇහුවේ. මොසෙයි කියලා කියන්නේ චූටි කැඩිලා ගිය ටයිල් කෑලි අරගෙන ඒ ටයිල් කෑලි වලින් ලස්සන නිර්මාණ කරන අය එකට. ඉතින් දැන් මේවා ඉතාලිය, ඒ වගේම ඊශ්‍රායලය, මේ වගේ රටවල් වල අපිට හම්බෙලා තියෙනවා. ඒවා කැණීම් කරද්දී පුරාතනයේ පටන්ම මොසයික් නිර්මාණ. කැඩිලා ගිය වැඩකට නැති ටයිල් කෑලි එකතු කරලා ඒවා අලංකාර ලෙස සකසලා හදන නිර්මාණයකට අපි කියනවා මොසයික් නිර්මාණය කියලා. ඒක ළඟට ගිහිල්ලා බලපුවහම ටයිල් කෑලි වෙන අපිට පේන ඒත් පොඩ්ඩක් පස්සට ගිහිල්ලා බලමු මේ අලංකාර නිර්මාණයක් විදිහට ඒක පේනවා. ඔබට දැන් තිරේ දිස් වෙන එක ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ මොසයික් නිර්මාණයක්. ඇලෙක්සැන්ඩර් රජුරුවන් යුද්ධ කරන මොසයික් නිර්මාණයක් තමයි එතන තියෙන්නේ. මේ ඔක්කොම හදලා තියෙන චූටි ටයිල් කෑලි. මේ නිර්මාණය හදන්න මිලිමීටර් 1 2 ටයිල් කෑලි පවා යොදාගෙන තිබෙනවා. ඉතින් මේක හදන්න කලින්, මේ නිර්මාණය කරන්න කලින් මේවා නිකම් වැඩකට නැති ටයිල් කෑලි, එහෙම නැත්නම් උළු කැබලි. මේක ඒ වර්ණ තෝරලා ඒවා එකට ගලපලා අලංකාර ලෙස සිතමක් ගොඩ නැගුවොත් එකතු කරලා ඒක අලංකාර අපිට පේනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒ වගේ එකක්. ඒ කියන්නේ බොහෝ කාලයක් තිස්සේ යුදෙව්වෝ තමයි තෝරාගත් කැබලි විදියට හිටියේ. තෝරාගත් පොලිෂ් කරපු කැබලි. හැබැයි අන්‍ය ජාතිකයන්, ඒ කියන්නේ යුදෙව් නොවන අය කැඩිලා ගිය නිෂ්පල දූවිලි වැහිච්ච කැබලි. හැබැයි ඒගොල්ලන් අහක දාලා වෙන් වෙලා හිටියේ. නමුත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලින් ඒ වැඩකට නැති අන්‍ය කැබලි තමයි අපි. දූවිලි වැහිච්ච කැබලි කෑලි තමයි අපි. හැබැයි මොකද උනේ? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම එලි කළා. ඒ කියන්නේ වෙනස් වූ කැබලි යුදෙව්වන්, ඒ කියන්නේ අන්‍ය ජාතීන් දෙපිරිසම එකතු කරලා ලස්සන විශිෂ්ට කලාකෘතියක් වගේ වෙන ස්වභාව නිර්මාණය කළා. ඒක තමයි අභිරහස. ඒක තමයි කාලය තිස්සේ සැඟවිලා තිබිච්ච අභිරහස. දැන් අපි මේ කතාව අවසන් කරද්දී ඔයගලන්ට පෙනෙයි අපේ ජීවිතයේ හැම කොටසක්ම අපි විඳින කැඩුණු කොටස් සහ දුක් වේදනා පවා දෙවියන් වහන්සේගේ මේ මහා සැලැස්මේ මහා කලාකෘතියේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තියෙන හැටි. ඉතින් දැන් පළවෙනි පදය මොකක්ද තියෙන්නේ? පළවෙනි පදේ එපිස 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ නුඹලා උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාර වූ පාවුල් නම් මම යාඥා කරමි. ඔව්. දැන් ඇයි මේ කොටසේ පාවුල්තුමා කියනවා ඔහුගේ දුක් වේදනා සහ එලිදරව් වූ අභිරහසක් ගැන කතා කරනවා. මේ කාරණිය නිසා නුඹලා උදෙසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හිරකාරෝ පාවුල් නම් මම යාඥා කරමි. නුඹලා උදෙසා මට දෙන ලද දෙවියන් වහන්සේගේ කරුණාවේ ගබඩාකාරකම ගැන නුඹලාට අසන්ට ඇත. දැන් ඇයි 3 වෙනි පරිච්ඡේදයේ අපි 1 ඉඳලා 5 වෙනි පදේ දක්වා අපි බැලුවොත් මේ පාවුල්තුමාගේ දුක් විඳීම සහ අභිරහස ගැන මේ පළවෙනි පද පහ තුල කතා වෙනවා. දැන් එතන කියනවා පළවෙනි පදේ කියන මේ හේතුව නිසා. දැන් මේ හේතුව කියන්නේ මොකද්ද? ඇයි පාවුලුතුමා විලංගු දමනු ලබන්නට හේතු උනේ? හිරගත කරනු ලබන්නට හේතු උනේ? ඒකට හේතුව තමයි ඔහු කියනවා මේ හේතුව නිසා. ඒ හේතුව තමයි ඔහුගේ පෞද්ගලික වරදක් හින්දා නෙවෙයි. පාවුලුතුමා සිරගත උනේ රෝම නීතිය කඩකල හින්දා නෙවෙයි. ඔහු සිරගත උනේ සුභාරංචිය දේශනා කරපු නිසායි. මොකක්ද ඒ සුභාරංචිය? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය. එතකොට ඒ සුභාරංචියට අයිති වුණා මේ පද පහ තුල අපි බලද්දි එකමුතු කමේ සුභාරංචිය. මොකක්ද එකමුතු කමේ සුභාරංචිය කියලා කියන්නේ? පාවුලුතුමා මේ එපිස පොතේ මුල ඉඳන් කතා කරනවා. බිත්තියක් ගැන, වෙන්වීමක් ගැන, දෙපාර්ශවයක් ගැන, දෙගොල්ලක් ගැන. ඒ දෙගොල්ල තමයි අපි දන්නවා දැන් කවුද? යුදෙව්වෝ සහ අපි අන්‍ය ජාතීන්. දැන් පාවුලුතුමා දේශනා කරන්න පටන් ගත්තා. නෑ යුදෙව්වන් අතරෙත් අන්‍ය ජාතීන් අතරෙත් එහෙම බෙදීමක් නෑ. දෙගොල්ලොම ක්‍රිස්තුස් වහන්සේ තුලින් එකම ශරීරයක් බව ඔහු දේශනා කළා. දැන් යුදෙව්වෝ හිතුවා ක්‍රිස්තුස් වහන්සේ අයිති යුදෙව්වන්ට විතරයි. ගැලවීම අයිති යුදෙව්වන්ට විතරයි. හැබැයි පාවුලුතුමාව දෙවියන් වහන්සේ විශේෂයෙන් වෙන් කළා අන්‍ය ජාතීන්ට සුභාරංචිය දේශනා කරන පිණිස. ඒ නිසා මේ අන්‍ය ජාතීන් දෙවියන් වහන්සේ පිළිගනු ලැබීම සහ අන්‍ය ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කිරීම නිසා යුදෙව්වෝ කැමති වුණේ නැහැ ඔවුන් එක්ක ඒකත්වයක්ව සිටින්න.
ඉන්නේ. ඒ නිසා මේ එකමුතුකමේ සුභාරංචිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අන්‍ය ජාතීන්ටත් අයිති බව කියන මේ සුභාරංචිය නිසා පවුලුතුමාට පීඩා කළා සහ ඔහුව හිරාඩස්සියට දැම්මා. ඒ වගේම සියලුම සිනගෝගේ හිටපු නායකයන් මේගොල්ලෝ ඔක්කොම මේ පවුලුතුමත් එක්ක තරහ වුණා, කෝපාවිෂ්ඨ වුණා. ඒ නිසා ඔහුව හිරකට දැම්මා. දැන් පවුලුතුමා කියනවා මේ පදවල තමන්ගේ දුපේදනාව පෞද්ගලික ගැටලුවක් හින්දා නෙමෙයි මම මේ හිරගත වෙලා ඉන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා. ඒ කියන්නේ පවුලුතුමාගේ දුක් විඳීම, පවුලුතුමාගේ ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේගේ සැලැස්ම එළිදරව් කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට දෙවියන් වහන්සේ පත් කරලා තිබ්බා. අපේ ජීවිත දිහා බලපුවාමත් අපිට එන සමහර පීඩාවල් මේ දිව්‍යමය සැලැස්මේ කොටසක් බව අපි ඒත්තු ගත්තොත් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපේ ජීවිත කාලය පුරාම රඳවා ගන්න අපිට අවස්ථාව ලැබේ. ඒක තමයි මෙතන තියෙන විශේෂම දේ. පවුලුතුමා ඔහුව හඳුන්වා ගන්නේ රෝමේ සිරකරුවෙක් කියලා නෙමෙයි. මොකද එතන කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සිරකරුවෙක්. ඔහුගේ සේවය අන්‍ය ජාතීන් වෙනුවෙන් කැප කරලා තිබෙනවා කියලා ඒ පදවල අපිට ප්‍රකාශ වෙනවා. ඉතින් මේ අපේ ජීවිතවලට මෙවැනි ක්‍රිස්තුස් වහන්සේ තුල අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගත්තයින් පස්සේ විවිධ පීඩාවල් එනවා. දැන් 2 ඉඳලා 5 දක්වා පදවල අපි දකිද්දි හෙලිදරව් වූ අභිරහසක් ගැන ප්‍රකාශ කරනවා. මොකද්ද හෙලිදරව් වූ අභිරහස? ඔහු දැන් ඔහුගේ සේවය පැහැදිලි කරනවා. ඔහු සේවය තවදුරටත් පැහැදිලි කරමින් කියනවා ඔහුට ලැබුණු විශේෂ දෙවියන් වහන්සේගේ හෙලිදරව් ඒ අභිරහස. අභිරහස කියන එකෙන් අදහස් කරන්නේ ග්‍රීක භාෂාවෙන් කියනවා නම් මස්ටීරියන් කියන එක. ඒ කියන්නේ කලින් කිසිම කෙනෙකුට හෙලි නොකලා වූ, භාගයට හෙලි කළා වූ, ඒ කියන්නේ සම්පූර්ණයෙන් හෙලි නොකළ නමුත් දැන් හෙලිදරව් කර තිබෙනා වූ දෙවියන් වහන්සේගේ සැලැස්මට තමයි කියන්නේ අභිරහස කියලා. දැන් මොකද්ද මේ එළිදරව් වූ අභිරහස? යුදෙව් නොවන අයගේ සමතත්වය. ඒ කියන්නේ යුදෙව් නොවන අන්‍ය ජාතිකයන්ටත්, ඒ කියන්නේ අපිට, සිංහල අපිට, දෙමළ අපිට, බර්ග අපිට, මේ හැමෝටම යුදෙව්වන් සමග එකම ශරීරයක කොටස්කරුවන් වෙන්න අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම එකම උරුමයක පංගුකරුවන්, ඒ කියන්නේ අන්‍ය ජාතිකයෝ දෙවියන් වහන්සේගේ පොරොන්දුවට උරුමකම් කියනවා. ඒ වගේම එකම ශරීරයේ සමාජිකයෝ යුදෙව්වන් සහ අන්‍ය ජාතිකයන් ක්‍රිස්තුස් වහන්සේ තුලින් එක් වී සභාව සාදන, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සාදනවා. ඒ වගේම පොරොන්දුවේ පංගුකාරයෝ, ඒගොල්ලෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය නිසා පොරොන්දු වූ දෙයට සහභාගී වෙනවා. දැන් අපි පොරොන්දුව මොකක්ද කියන අපි ටිකක් කතා කරමු. ඒ වගේම කාලය පිළිබඳව මේ කරුණු කලින් පරම්පරාවල් වලට දැනගන්න තිබුණේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඒක සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නත් නොහැකි වුණා. නමුත් දැන් ශුද්ධාත්මයන් වහන්සේ මගින් අපිට ඒක එළිදරව් කරලා තිබෙනවා. එළිදරව් කිරීමේ මාර්ගයක් තිබෙනවා ලස්සනට. දෙවියන් වහන්සේගේ සැලැස්ම මුලපටන්ම තිබුණා. ශුද්ධාත්මයන් වහන්සේ එළිදරව් කළා. ප්‍රේරිතවරු සහ අනාගත වක්තෘවරු ඒක සභාවට දුන්නා. ඒ දුන්නේ අද අපිට ලිඛිතව දුන්නා. ඒ වෙලාවේදී වචනෙන් කතා කරමින් ඒක දුන්නා. ඉතින් මේ අභිරහස තුලින් අපිට ඇති ප්‍රතිලාභය මොකක්ද? ඒක අපිට තිබෙන 3:6 වෙනි පදය. 3:6 වෙනි පදය අපි බලමු. එනම් සුභාරංචිය කරන කොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අන්‍ය ජාතීන් හවුල් උරුමකාරයන් බවත්, ශරීරයේ හවුල් අවයවයන් බවත්, පොරොන්දුවට හවුල්කාරයන් බවත්ය. දැන් මෙතන පවුලුතුමා සඳහන් කරනවා කිතුණුවන්ට ඇති ප්‍රතිලාභය, කිතුණුවන්ට ඇති ප්‍රයෝජනය, කිතුණුවන්ට ඇති ආශිර්වාදය. පළවෙනි එක තමයි පොරොන්දුවේ සහ උරුමයේ හවුල්කරුවන්. මිත්‍රවරුනි, මම පටන් ගද්දිම කිව්වා අපේ ජීවිතය දිව්‍යමය සැලැස්මක් මත දුවන්නා වූ ජීවිතයක්. අපිට එන්නා වූ, අපි දැහැසින් දකින්නා වූ සමහර తాවකාලික කරුණු නිසා මේ දිව්‍යමය සැලැස්ම, දිව්‍යමය අභිප්‍රාය, දිව්‍යමය අවස්ථාව අපි නැති කරගන්න නැතුව මේ එපිස 3 වෙනි පරිච්ඡේදයෙන් කතා කරන්නේ මේක අපි ආරක්ෂා කරගන්න තරම් කොතරම් වටින ජීවිතයක්ද කියලා. දැන් අපිට හම්බෙන ප්‍රතිලාභ මොනවද? පළවෙනි එක තමයි පොරොන්දුවේ හවුල්කරුවන් බවට අපිපත් වෙනවා. පොරොන්දුව කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ පොරොන්දුව කියන්නේ ආබ්‍රහම්ට, ඒ කියන්නේ ඊශ්‍රායෙල් වරුන්ට දුන්නා වූ පොරොන්දුව. ඒ පොරොන්දු දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපිටත් අයිති. මොනවාද දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග ඇති කරගත්තා වූ පොරොන්දුව? ප්‍රධාන වශයෙන් මේ පොරොන්දුවේ කාරණා 3ක් තිබෙනවා. ආබ්‍රහම් සමග දෙවියන් වහන්සේ ඇති කරගත්තා වූ පොරොන්දුවේ පළවෙනි එක තමයි මහත් ජාතියක පොරොන්දුව. ආබ්‍රහම් සහ සාරා මහලු වයසේදී ඒගොල්ලන්ට පොරොන්දුවක් දෙවියන් වහන්සේ
දුන්නා. මොකද දුන්නේ? එක දරුවෙක් දෙනවා කියලා නෙමෙයි. මොනවාද? ගණන් කළ නොහැකි තරම් පරම්පරාවක් දරුවන් ලැබිලා මහත් වූ ජාතියක් බවට පත් වෙනවයි කියන එක. කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක. කිසිම හේතුවක් නැති වෙලාවක. උන්වහන්සේ දුන්නා වූ පොරොන්දුව. ඒ පොරොන්දුව අද ඒ පොරොන්දුවේ කොටස්කාරයන් විදිහට ඔබත් මාත් අද යුදෙව්වන් සමග එකම සභාවක වාඩි වෙලා සිටින. ඒක තමයි ආබ්‍රහම්ට පොරොන්දුනා වූ මහත් ජාතිය. ඊළඟට ඔහුට පොරොන්දුනා දේශයක පොරොන්දුවක් දුන්නා. ඔහුට පොරොන්දුනා දෙවියන් වහන්සේ සහ ආබ්‍රහම්ගේ වංශයට කානාන් දේශය ලබා දෙන බවට පොරොන්දුනා. අපිටත් පොරොන්දුවක් තිබෙනවා. අපේ බලාපොරොත්තුව සහ පොරොන්දුව තමයි කානාන් දේශය. උන්වහන්සේ සමග සදා කාලෙටම ජීවිතේ ගත කිරීම. පොරොන්දුවත් අපිට ලැබුණේ ඒ ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දුව තුලින්. තුන්වෙනි එක තමයි විශ්වීය ආශිර්වාදයක පොරොන්දු. ආබ්‍රහම්ගේ පෙළපත තුලින් පොළවේ සියලු පවුල් සියලු ජාති ආශිර්වාද ලබනවා. දැන් ඒක තමයි මේ ක්‍රිස්තුස් වහන්සේ හරහා ඉටු වෙමින් තියෙන්නේ. අපි අහක දාලා හිටපු, රණ්ඩු කර කර හිටපු, වෙන් වෙලා හිටපු, නාස්ති වෙලා හිටපු ජනතාව නැද්ද? ඒ ජනතාව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලින් ආබ්‍රහම්ගේ පොරොන්දුවට දුන්නා වූ ඒ පෙළපතේ දරුවන් එක්ක ඔවුන් සමග එකට වාඩි වී සිටින්නට උන්වහන්සේ යේසුස් වහන්සේ තුලින් අපිට සැලැස්වා. ඒක විශාල ආශිර්වාදයක්. ඒ කියන්නේ ආබ්‍රහම්ට පොරොන්දු වුණා වූ ඊශ්‍රායෙල්ට යාකෝබ්ට අයිති සියලුම ආශිර්වාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පොළොවේ සියලු පවුල් වලට උන්වහන්සේගේ පොරොන්දුව ලැබෙන්න උන්වහන්සේ සැලැස්සුවා. ඒක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පොරොන්දුව. ඉතින් ඒක තමයි සහ උරුමකාරවරු. අපි ආගන්තුකයෝ නෙමෙයි. එපිසෝකොල 2:19ට ගියොත් කියන අපි ආගන්තුකයෝ නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ උරුමය ක්‍රිස්තුස් වහන්සේ තුලින් සියල්ලේ හවුල්කරුවන්. මේක පවුලක කොටසක් වෙනවා වගේ. පියාගෙන් පුතාට අයිති වෙනවා වගේ උරුමය. පියාගෙන් යේසුස් වහන්සේට, යේසුස් වහන්සේගෙන් අපිට මේ උරුමය. ඔබ එපිස 14 වෙනි පදයට ගිහිල්ලා බැලුවොත් පොළොවේ සියලු ගෝත්‍රයන්ට නම් දෙන්නා වූ දෙවියන් වහන්සේට මම දනනවා නමස්කාර කරනවා කියලා තිබෙනවා. ඒ කියන්නේ පොළොවේ සියලු ජාතීන්ට පියාගේ නාමය උන්වහන්සේ දෙනවා. අපිට මට මගේ පියාගේ නාමය ඇවිල්ලා තියෙනවා. බයොලොජිකල් ඒ කියන්නේ මගේ තාත්තගේ. හැමෝටම එහෙමයි. තම පියාගේ ඒ කියන්නේ වාසගම කියලා කියන්නේ සර්නේම් එක කියලා කියන්නේ ඒක පියාගේ නම, පරම්පරාවේ නම. ඒ වගේ සියලු ගෝත්‍රවලට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය උන්වහන්සේ තබනවා. පියාගේ නාමය ගලා එන්න සලස්වනවා. ඒක තමයි එතන කියන්නේ. ඒ උරුමය නිසා අපිට පොරොන්දු වූ හවුල් උරුමකාරකම නිසා. ඒ වගේම මෙතන කියන අපිට තියෙන ප්‍රතිලාභයක් තමයි අපි සියල්ලම ජාතිය පසුබිම ඇතිද හැකිද ඒ සියල්ල අභිභවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේගේ පවුලේ කොටස්කරුවන් බව අපිට ඇති ප්‍රතිලාභයේ දෙවනි එක තමයි. දෙවනි එක දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය. පවුලතුමා 3 වෙනි පරිච්ඡේදයේ 7 සිට 8 දක්වා පදවල මෙන්න මෙහෙම කියනවා. දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට මට දෙන ලද උන්වහන්සේගේ ඒ කරුණාවේ දීමනාව හැටියට මම ඒ සුභාරංචියේ සේවකයෙක් කරනු ලැබුවෙමි. සියලු ශුද්ධවන්තයන්ගෙන් ඊතා කුඩා තැනතා වූ මට මේ අනුග්‍රහය දෙන ලද්දේ ක්‍රිස්තුස් වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍ය ජාතීන්ට දේශනා කරන්නටත් හරි. එතනින් ඒ පද ඉවරයි. දැන් දෙවනි ප්‍රතිලාභය තමයි මේ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේගේ ක්‍රියා කිරීමේ බලය කරන කොටගෙන තමයි මම මේ සුභාරංචිය මම මේ ජීවිතය ගෙවන්නේ. මේ උරුමය අපිට ලැබුණේ අපේ තියෙන හැකියාව හින්දා නෙමෙයි, අපේ තියෙන හොඳ හින්දා නෙමෙයි. එහෙනම් මොකද්ද? සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ කරුණාවේ දීමනාව. ඒ කියන්නේ අපි දෙයක් ලබන්න නොසුදුසු වෙලාවේදී දෙවියන් වහන්සේ අපිව සුදුසු බවට පත් කරලා අපිට දුන්නා වූ දෙයක් කරුණාවේ දීමනාව කියලා කියනවා. අපි වැඩක් කරලා, අපි කුසලයක් කරලා, අපි හේතුවක් නිසා දෙයක් ලැබුවා නෙමෙයි. අපි මෙහෙම්මම ඉද්දී දෙවියන් වහන්සේ අපිට ඒ දීමනාව දුන්නා. ඒක තමයි කරුණාව කියලා කියන්නේ. ඉතින් ඒක අපිට ලැබුණේ කරුණාවේ දීමනාවක් විදිහට උන්වහන්සේගේ බලය අපි තුල ක්‍රියා කිරීමක් හැටියට. උන්වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමක් හැටියට. දැන් ඒක තමයි මේ පවුලතුමා පැහැදිලි කරන්නේ මගේ හැකියාවක් නෙමෙයි. මම අපෝස්තලු වරුන්ගෙන් ඉතාමත්ම කුඩා තැනැත්තා. හැබැයි අද සමාජයේ දෙස බලපුවාම අපෝස්තලු වරුන්ගෙන් විශාලතම තැනැත්තන් වෙන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක් සිටිනවා. ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලන්ගේ දේවල් මාකට් කරනවා. බලන්න අද ඔබ මේ සභාව තුල හරි වචනය අරගෙන තමාගේ ජීවිතය සාර්ථක කරගන්නකොට ඒ කොච්චර වාසනාවන්තද. ඉතින් අපි අද ඔබට මේ කතා කරන්නේ ස්වාමින් වහන්සේගේ කරුණාව. උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ බලය. පවුලතුමාම කියනවා මම අපොස්තලවරුන්ගෙන් ඉතාමත්ම
සුළු තැනැත්ත. හැබැයි මේ දේවල් සිදු වෙන්නේ උන්වහන්සේ කරුණාවේ බලය තුලින්. මේ නිධානයක් කිව්වහම මේ නිධානයක් කියන්නේ මුළු ජීවිත කාලෙටම ඇතිලු. නිධානයක් හම්බුණා නම් එහෙම කියනවා. නිධානයක් කියලා කියන්නේ මහන්සි වෙලා නැතුව තමන් හම්බ කරපු දෙයක් නෙමෙයි. වෙන කවුරු හරි තියලා තියපු දෙයක්. ඒක තමයි නිධානයක් කියලා කියන්නේ. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි මේ ලැබුවා වූ නිධානය අපි ලැබුණේ අපිට උපයාගත්තු හින්දා නෙවෙයි අපිට නොමිලේ දුන්න හින්දා. ක්‍රියා කරනවායි කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කළ බලවත්ම ක්‍රියා. ඉංග්‍රීසියෙන් the working power of God. then අපේ ගැලවීම සහ පවුලේ කොටසක් වීම අපේ කිසිම උත්සාහයක හෝ ක්‍රියාවක හෝ කුසලතාවයක ප්‍රතිඵලයක්ද? එය දෙවියන් වහන්සේගේ අසීමිත බලයේ කරුණාවේ ප්‍රකාශ. මම ඊටම සරලව කියනවා. අපි අද මේ පුටුවල වාඩි වෙලා මම කිතුණුවෙක් කියලායි මම නම් දේශනා කරන්නේ හරි උගන්වන්නේ හරි. ඔබ නම් ඔබේ සේවයේ යෙදෙන්න. ඒක ගැන කිසිම විදිහකට පාරට්ටු කරගන්න කිසිම අයිතියක් අපිට නැහැ. මේක අපිට ලැබුණේ දෙවියන් වහන්සේගේ අසීමිත කරුණාව සහ බලය කරනකොට. මේ කිතුණු ජීවිතයේ පවා අපි එහි ආඩම්බර විය යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ තුල වුවත් මම කිතුණුවෙක් මම මෙහෙමයි මම අහවලා ඒ සියල්ලම අපිට දුන්නේ කවුද? දෙවියන් වහන්සේගේ අසීමිත කරුණාවේ බලය. දැන් ඊළඟට අපිට ඇති තුන්වෙනි ප්‍රතිලාභය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ නිමක් නැති ධනය. මොකක්ද 8 සහ 9 වෙනි පදවල කියන්නේ? ආයෙත් 8 සහ 9 ඒ දෙක සම්බන්ධයි. සියලු ශුද්ධවන්තයන්ගෙන් ඊතා කුඩා තැනැත්තා වූ මට මේ අනුග්‍රහය දෙන ලද්දේ ක්‍රිස්තුස් වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍ය ජාතීන්ට දේශනා කරන්නටත් සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ තුල සියලු කාලවල පටන් සැඟවී තිබුණා වූ රහසේ නියමය කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත්ය. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ නිමක් නැති ධනය. දැන් පවුලතුමා දැන් අපි නිකන් කියාගෙන ගියාම අපිට තේරෙන්නේ මේ සම්පත ගැන කොහොමද කියන්නේ? දෙන ලද්දේ ක්‍රිස්තුස් වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත නිකන් අපි ඕමනේ කියවගෙන යන්නේ නේ. සොයා දැනගත නොහැකි සම්පත. හොයලා මේ ලෝකේ ඔයාට හොයලා හම්බෙන විශාලතම නිධානයටත් වඩා. ඒ කියන්නේ මේ ලෝකේ හම්බෙන වටිනාම දේ තියෙනව නේද? වටිනාම දේ අපි කතා කරනවා මේ දවස්වල. මේ දැන් අපේ පැත්තෙන් අපි කතා කරන දේවල් දැන් මම වැඩ කරන තැනත් එක්ක මේ වාහනේ මෙච්චර ගණන්. එයා ඔන්න මොකද්ද රේන්ජ් රෝවර් එකක් ගෙනාවා. මෙච්චර ගණන් සල්ලි දීලාලු අරන් තියෙන්නේ නේද? කොච්චර සල්ලිද? අරයා මෙන්න ලැම්බෝගිනි එකක් ගෙනෙල්ලා. කොච්චර සල්ලිද? මිලියන 345ක් 400ක් විතර වුණා කියලා අපි උල්ලනවා නේද? හැබැයි මේ සියලු සම්පත් වලට වඩා, මේ සියලු දේපල වලට වඩා, මේ සියලු නිදානට වඩා දැනගත නොහැකි මෙතන ඉංග්‍රීසි වචන දෙකක් දාලා තියෙනවා unsearchable boundless. හොයාගන්න බෑ මේ වගේ සම්පතක්. ඒ සම්පත තමයි අපිට අද හම්බෙලා තියෙන්නේ. ඒක තමයි මේ පවුලතුමා ප්‍රකාශ කරන උත්සාහ කරන්නේ. මොනවාද ඒ නිධානය? ධනය. පළවෙනි එක තමයි ගැලවීම. මේ පද හොඳට බැලුවොත් පේනවා. ගැලවීම. මිත්‍රවරුනි තේරෙයි කොයි වෙලාවටද? දැන් තේරෙන්නේ නැහැ. අපි මේ ලෝකය දාලා ගියාට පස්සේ අපිට තේරෙයි මේ ගැලවීම කොච්චර අගනේද කියලා. දැන් තේරෙන්නේ නැහැ. දැන් තේරෙන්නේ ටිකයි. මං කියන දශමයක්වත් තේරෙනවද දන්නේ නැහැ. හැබැයි පාපයට කමාව දෙවියන් වහන්සේ සමග සමාදානය සදාකාල ජීවනය මේ සියල්ල ගැලවීම තුලින් අපිට ලැබුණා. කවුද අපි කරපු පාපයට සමාව දෙන්න හැකියාවක් තිබුණේ? කිසිම කෙනෙකුට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුලින් පමණයි ඒ හැකියාව ලැබුණේ. මේ නිසා අපිට උරුමයක් තිබෙනවා සදාකාල ජීවනයක. ඒක මේ සියලු වටිනාකම් වලට වඩා සියලු ධනයට වඩා සොයන්න බෑ ඒක. හෙව්වට හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට අද ඒක හම්බෙලා තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ඊළඟ එක තමයි සුද්ධාත්මයාණන්. කොයි මිනිසයාටද සුද්ධාත්මයක් තියෙන්නේ? කොයි මිනිසයා තුලද දෙවියන් වහන්සේ වැඩ වාසය කරන්නේ? ඒ මිනිසයා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් උපත ලැබුවා වූ මිනිසයා පමණයි. මිත්‍රවරුනි, ලාභ වෙනවා, පාඩු වෙනවා, ලෙඩ හැදෙනවා, සුව වෙනවා, හඳු සහ පල්ලම් දෙකම තිබෙනවා. හැබැයි නොවෙනස් වෙන්නා වූ පුදුම නිමක් නැති පොහොසත්කම, ධනයක්, ගැලවීම සහ ශුද්ධාත්මය. ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල වැඩ සිටින්න, අපිට මඟ පෙන්වන්න, දිනපතා ජීවිතයට අවශ්‍ය ශක්තිය ලබා දෙන දිව්‍යමය තැනන් වහන්සේ අපි තුල වාසය කරන බව ඔබට දැනෙනවද? ඒ තෑග්ග කොච්චර උතුම්ද? ඇයි ඔබ ලෝකයේ දේවල් කරන්න නැතුව ඉන්නේ? ඇයි ඒවා කරන්න ගියාම ඒක මට හොඳ නෑ කියලා දැනෙන්නේ? ඇයි ඔබට ලෝකයට පාපයක් නොවන දේ අපිට පාපයක් කියලා දැනෙන්නේ? අපි තුල සිටින ශුද්ධාත්මය
දෙවිපෑන් වහන්සේ එක විශාලත සොයා දැනගන්න බැරි ධනයක්. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ පවුල. අපිට පවුලක් තිබෙනවා. තනිකමක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයේ ආඩම්බර ආදරණීය සමාජිකයෙක් වෙලා දෙවියන් වහන්සේ අපේ තාත්තා වෙලා. ඒක කොච්චර ධනයක්. මෙන්න මේ ධනය ගැන තමයි පාවුලතුමා මෙතන කතා කරන්නේ. මේ ධනය කාසි වලින් මනින ධනයක් නෙවෙයි. ඒ නිසා පාවුලතුමාගේ පණිවිඩය සරලයි. ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ලබන ධනය මුළු විශ්වයේම ඇති අනෙක් සියලු වස්තු වලට වඩා වටිනවා. ඒ නිසා ඒ වස්තු නිසා මේ ධනය නැති කරගන්න එපා. මේ නිමක් නැති ධනය දැනටමත් අපිට අයිති සන්තෝෂ වෙන්න. ඔබේ ජීවිතේ මගේ ජීවිතේ මේ ක්‍රිස්තුස් වහන්සේගෙන් ලැබිලා තියෙන වටිනාම ධනය ගැන අපි මීට වඩා කල්පනා කරමු නේද? ඒ නිසා මෙහෙම කියන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ලබන ධනය මුළු විශ්වයේම ඇති අනිත් සියලු වස්තු වලට වඩා වටිනා. හොඳට මතක තියාගන්න. මිනිසෙක් තමන්ගේ රැකියාව නැති වුණොත්, මිනිස්සය තමාගේ සම්බන්ධකම් නැති කරගත්තොත්, මිනිස්සය තමාගේ ව්‍යාපාර නැති කරගත්තොත්, මිනිස්සය තමාගේ රැකියාව නැති කරගත්තොත් මේ පොළවේ මොනවද උට නැති වෙන්නේ? ඒ නැති වෙන හැම එකටම ධනය ගෑවිලා තියෙනවා. හැබැයි ඔහු පළමුවෙන්ම දොස් තබන්නේ දෙවියන් වහන්සේට හේතුව තමයි පළවෙනි සම්බන්ධතාවය ඔහු නවත්තා ගන්නා වූ දෙවියන් වහන්සේත් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවය. හැබැයි මේ ධනය අන් සියලු වස්තු වලට වඩා තේරුම් ගත්තා, වටිනවා කියලා තේරුම් ගත්තා කියලා කෙනෙක් ඉන්නවා නම් මේ පොළවේ ඔහුට මොන දේ නැතුව ගියා. ඔහු දෙවියන් වහන්සේ සමග තිබෙනා වූ සම්බන්ධතාවය අත්හරින්නේ නැහැ. ඒ නිසා මිත්‍රවරුනි, අනෙක් සියලු වස්තු වලට වඩා ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ලබන, අපි කතා කළේ ඒ ධනය මුළු විශ්වයේම ඇති සියලු ධනයට වඩා විශාලයි කියලා අපි තේරුම් ගමු. ඊළඟ එක සභාවේ අරමුණ 10 සහ 11 පද අපි කියමු. එහි සඳහන් වෙනවා සභාවේ දිව්‍යමය අරමුණ, එහෙම නැත්නම් අවසාන අරමුණ කුමක්ද කියන එක. අපි කියමු. එසේ කළේ අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ විසින් අභිප්‍රාය කරන ලද සදාකාල අභිප්‍රායේ ප්‍රකාරයට ස්වර්ගීක ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයෙහි සභාව කරන කොටගෙන උන්වහන්සේගේ අනේක විද ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය. මේ පද දිහා බලද්දී මෙතනින් එළිදරව් වෙන කාරණයක් තමයි සභාව කියලා කියන්නේ මිනිස්යන් වෙනුවෙන් පමණක් පිහිටවුණු ලද දෙයක් නෙවෙයි. මුළු විශ්වය උදෙසාම දෙවියන් වහන්සේගේ සැලැස්මේ ප්‍රධාන අංගයක් මේ සභාව. මිත්‍රෝනි, අපි සභාවේ සිටින එක මොනතරම් වාසනාවන්තද කියලා ඔබට තේරෙයි. ස්වර්ගීය බලධාරීන්ට, බල පරාක්‍රමයන්ට, මධ්‍ය ආකාශයේ බල පරාක්‍රමයන්ට මේක සාක්ෂියක්ලු. එතන කියනවා මොකද්ද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුලින් යුග ගණනාවක් පුරා උන්වහන්සේ විසින් සකස් කරන ලද සදාකාලික සැලැස්මට මේක අනුකූලයි. ස්වර්ගීය බලවේගවලට, බල පරාක්‍රමයන්ට සාක්ෂියක්. දෙවියන් වහන්සේ මේක කළන්නේ සභාව තුලින් උන්වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව ස්වර්ගීය ලෝකේ අධිකම්පතිකම් හා බල පරාක්‍රමයන්ට, දේවදූතයන්ට, වෙනත් ආත්මික ජීවීන්ට, දේවදූතයන්ට, වෙනත් ආත්මික ජීවීන්ටත් සාක්ෂියක්. ඒ කියන්නේ බලන්න, මෙන්න මගේ අභිප්‍රාය. අපේ ජීවත්වීම, අපේ ජීවිතය ඔවුන්ට සාක්ෂියක්. මිනිස්යන්ට විතරක් නෙවෙයි, ආත්මික ලෝකේ, ආත්මික දේවල් වල. ඒ වගේම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ප්‍රකාශ කිරීමේ මාධ්‍ය සභාව. මොකද්ද ප්‍රඥාව? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේ ප්‍රඥාව ප්‍රකාශ කරන්න වෙන කවුරුත් නැහැ, සභාව විතරයි. මේ ස්ථානයේ කියන්නේ යුදෙව්වන් සහ අන්‍ය ජාතිකයන් ක්‍රිස්තුස් වහන්සේ තුල එකම ශරීරයක් බවට පත්වීම කියන ප්‍රඥාව ඒ සභාව තියෙන්නේ යේසුස් වහන්සේගේ ප්‍රඥාව, දෙවියන් වහන්සේගේ නානාවිධ ප්‍රඥාව ප්‍රකාශ කරන්න. මොන පසුබිමින් ආවත් මේ ප්‍රේමයෙන් එකඟව දෙවියන් වහන්සේගේ සමාන කරන්න බැරි ප්‍රඥාවේ බලව ප්‍රකාශනයක් විදියට මේක මිනිස්යනුත් මධ්‍යාකාශය ස්වර්ගය දකිනවා. සභාව වැදගත්. ඒකේ වැදගත්කම තමයි අපි එදිනෙදා ජීවිතයේදී අපේ එකමුතුකම, අපේ ජීවිතය ඉතා කුඩා දෙයක් ලෙස පෙනුණා. අපිට අපේ මේ කිතුණු ජීවිතය පොඩි දෙයක් වගේ අපිට පේන්න පුළුවන්. නමුත් ඔබ දැන් දකින්න ආත්මික ලෝකයේ ඇස් ඇරෙන බලවේගයක් බවට පත් වෙලා. ඒ බලවේගවල, බල පරාක්‍රමයන් වල සාක්ෂියක් ඇස් ඇරෙන දෙයක් වෙලා. ඒක විශාල දෙයක්. ඒ නිසා ඒක ඊටාම විශාල ප්‍රඥාවක් තිබෙනවා. ඒ නිසා සභාවේ හැම කෙනෙක්ම ජීවිතය, සභාව තුළ තිබෙනා වූ සමගිය, සමාදානය, එකමුතුකම මුළු විශ්වයටම ප්‍රදර්ශනය කරන බලවත් සාක්ෂියක් තමයි සභාව කියලා කියන්නේ. දැන් ඊළඟ එක තමයි සභාවේ අවසාන අරමුණේ තවත් එකක් තමයි අපේ ධෛර්යය සහ ස්ථිරභාවය. මොකද්ද 12 සහ 13 වෙනි පදවල කියන්නේ? 12 සහ 13 වෙනි පදවල ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ ඇදහිල්ල කරන කොටගෙන නිර්භීතකමත්, සැක නැතුව ලං වෙන්න පුළුවන්කමත් උන්වහන්සේ තුල අපට තිබේ.
එහෙයින් නුබලාගේ ගෞරවයට හේතු වූ නුබලා නිසා මා විඳින්නා වූ දුක් ගැන ක්ලාන්ත නොවන ලෙස ඉල්ලමි. දැන් අපේ ධෛර්යය සහ ස්ථිරභාවය පද 12 සහ 13 ගැන කතා කරන්නේ මෙහෙමයි. දෙවියන් වහන්සේ මේ විශිෂ්ට සැලසුම ගැන දැනුම කිතුණුවන්ට අපිට විශාල ධෛර්යයක් සහ ස්ථිරභාවයක් ලබා දෙනවලු. එතන කියනවා ක්‍රිස්තුස් වහන්සේට ලංවීම. ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙනා වූ ඇදහිල්ල නිසා ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක දෙවියන් වහන්සේට විශ්වාසයෙන් සහ ධෛර්යයෙන් ලං වෙන්න පුළුවන් අවස්ථාවක් අපිට දීලා තිබෙනවා. 12 වෙනි පදේ කියනවා. ඒක අපි අතෙන්ට යන්න ඕනේ නැහැ. අපි මෙතෙන්ට යන්න ඕනේ නැහැ. ඉන්දියාවට යන්න ඕනේ නැහැ. එතකොට සමහර තව රටවල් ගාන යනවා. වන්දනා කරන. එහෙම යන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඕනෑම අවස්ථාවක ඕනෑම වෙලාවක අපි ඕනෑම පසුබිමක ඕනෑම මානසික තත්වයක් යටතේ මේ දෙවියන් වහන්සේට ධෛර්යයෙන් සහ විශ්වාසයෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැලවීම එහෙම නැත්නම් මේ සභාවේ සිටීම මේ සභාවේ එකමුතුකම අපිට විශාල ධෛර්යයක්. ඒ වගේම 13 වෙනි පදයේ ඔහුගේ දුක් විඳීම් ගැන කතා කරලා අපිට මොකද්ද කියන්නේ? මේ සභාවේ තිබෙනා වූ උතුම් අරමුණ නිසා කිතුණුව වශයෙන් අපි මූණ දෙන ප්‍රශ්න, ගැටලු, පීඩාවල් ඒවා තේරුමක් නැති දේවල් නෙමෙයි. ඒවා දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක්. ඒවා අවසානයේදී අපිට උන්වහන්සේට මහිමය ගෙන දෙනවලු. මිත්‍රවරුනි, අදහිල්ල ධෛර්යය, බාධාවකින් තොර ප්‍රවේශය, පීඩාව තුලින් ලබන්නා වූ අනාගත මහිමය. පවුලෙන්, සමාජයෙන්, පාසලෙන්, රැකියාව කරන ස්ථානයෙන්, අපේම නෑදෑයන්ගෙන් එන්නා වූ සියලු පීඩාවල් ඒවට තේරුමක් තිබෙනවා. ඒවා දෙවියන් වහන්සේගේ සැලැස්මේ තිබෙනා වූ දේවල් යනුවෙන් පාවුලුතුමා සඳහන් කරනවා. ඒ නිසා අපිට සභාව කියලා කියන්නේ අපි ධෛර්යමත් කරන තැන, අපිව ක්‍රිස්තුස් වහන්සේට ලං කරන තැන. ඒ නිසා සභාව තුල අපිව ගෙනලා තිබෙන එක ගැන, අභිරහස ගැන පාවුලුතුමා කතා කරද්දී දාලා යන්න, හැර යන්න කිසිම හේතුවක් සඳහන් වෙන්නේ නැහැ. කිසිම හේතුවක් ඇත්තෙත් නැහැ. කෙටියෙන් කියනවා නම් no excuses. මොකද්ද ප්‍රතිපත්තිය, මූල ධර්මය? ක්‍රිස්තුස් වහන්සේ තුලින් යුදෙව් සහ අන්‍ය ජාතික දෙපිරිසම එක ශරීරයක් ලෙස එක්සත් කරමින් දෙවියන් වහන්සේ සදා කාලයටම සකස් කළ තම ප්‍රඥාවන්ත සැලැස්ම වන සභාව තුලින් මුළු විශ්වයටම හෙළිදරව් කරනත් ඒක. උන්වහන්සේගේ සැලැස්ම මුළු විශ්වයටම හෙළි කරන්න තියෙන එකම ස්ථානය යුනයිටඩ් චර්ච්. යුදෙව් අන්‍ය ජාති එකතු කළා වූ සභාව හැර වෙන කිසිම තැනක් නැතයි කියලා ඔහු ප්‍රකාශ කරනවා. මොකද අපිට කරන්න තියෙන්නේ එකමුතුකම වැළඳ ගන්න. විවිධ ජාති, විවිධ තරාතිරම් වල අය, විවිධ ප්‍රදේශවල වාසය කරන අය. අපි කියන අපේ සභාවට අන්න අහවල් දිහා ඉඳලා එනවා. අන්න අහවල් ගමේ ඉඳලා එනවා. ඒ ගමේ ඉන්නේ මෙන්න මේ වගේ අය. අර ගමේ ඉන්නේ මෙන්න මේ වගේ අය. ඒ ભેදයන් කිසිවක් සභාව තුල තිබෙන්න බෑ. වෙනස් අය සමග ප්‍රේමය ඇතුව වෙනස් අය සමග එකතු වෙන්න. ඊළඟ එක තමයි දුක් විඳින්න තියෙන අරමුණ මොකද්ද කියලා හොයන්න. ක්‍රිස්තුස් වහන්සේ නැතුව දුක් විඳීම ගැන කනගාටු වෙන්න. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඇතුව දුක් විඳීම ගැන සතුටු වෙන්න. මොකද එහි මහිමයක් අඩංගු වෙන නිසා. ඊළඟ දේ තමයි මේ ලැබුවා වූ ධනයේ, මේ ලැබුවා වූ සන්තෝෂේ, මේ ලැබුවා වූ ජීවිතේ ඔබ බදාගෙන ගබඩාකරුවෙක් විදිහට ලොක් කරලා ඒක තියාගන්නේ නැතුව ඒ කරුණාව, ඒ ජීවිතය, ඒ මහිමය අන් අය වෙතට ගලාගෙන යන නාලයක් බවට, බටයක් බවට, කහණුවක් බවට, මොකක් හරි කවන්නේ එකක් බවට පත් වෙන්න. ඒක තමයි මේ පරිච්ඡේදයේ මේ 13 වෙනි දක්වා තියෙන පදවලින් අද දවසේදී දෙවියන් වහන්සේ හෙළිදරව් කරන්න. අවසාන වශයෙන් ඔබගේ ජීවිතයත් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෝකයට සහ අන්‍ය ආත්මික බලවේග වලට පෙන්වන ජීවමාන ප්‍රදර්ශනයක් බවට පත් කරන්න ඔබ සූදානම්. ඒක තමයි උන්වහන්සේ අද අපෙන් අහන්නේ.